මේ කතාව කියනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ වැරදි නිවැරදි කරලා කියන අයට යහපත් පුද්ගලයෙකු මේ කියන බුදුදහමේ සඳහන් වැඩකට ගැනීම. ඒ සමාද කරන චර්යාව නිසා අඟුලිමාල මහරහතන් වහන්සේගේ චර්යාව හැඳින්වෙන්නේ නැහැ. කොසලගේ පුරුවිදය වූ ගාගණම් වර්ණයේ වර්තායන බැලියෙන් එකම පුදා අංශක. දෙමාපිය ඔහු ශිල්ප ශාස්ත්‍රයේ ගැනීමට දක්ෂිණාන්ත දිසාපාමොක් ඇතුළුමාවේද බාරකල මුලදී හිංසක කුමාරා ඇතුළුමාගේ පියතුරු ශිෂ්‍යයාගේ සෙසු ශිෂ්‍යයෝ ඒ විශ්‍යාකර ඔහු ගුරුතුමා වෙත ගොස් අහිංසක කුමාර ගැන ඔහු කියා ඇතුළුමාගේ සිත පිළිරු. අහිංසක කුමාර ගැන දේශයක් ඇතිකරන දිසාපාමොක් ඇතුළුමා ඔහු ගැනීමට උපායක් කල්පනා කරනවා. මිනිසුන් දහසක් මාර පූජාවක් කළ යුතු බව අහිංසක කුමාරට අවසන්. ඇතුළුමා ඒ අපේක්ෂා කළේ මිනිසුන් ආධුනිකයන්ගේ ආවර්තවාදී අහිංසක න්‍යාය කරකීම. ඒ මිනිසුන් බැරිනේ පරිපාලනද අහිංසක කුමාර ගුරු පාස පිළිගෙන කඩුවක් අතින් රැගෙන වඩනකී ඒ සැඟවී සිටි මහාගේ මිනිසුන් වැඩි. රාත්‍රී කාලයේදී ගම්වැලවලදී විලාසී ගෙවල් විලාසී මිනිසුන් ඝාතනය කළේ. මරණ සංඥා දැනගැනීම සඳහා ඒ මිනිහෙකි ඒ ඇගිල්ලක් වෙන කපාගෙන අන්නාගේ කාර්යය තමකට ඇගිලි මාලය දෙනු කරමින් අහිංසක අනුමානයෙන් ප්‍රතික්‍රියා. ඔහු මිනිසුන් 999 මාලා ගෙඩවල ඇගිලි අම්දාගෙන තිබුව අතර ඇගිලි 10 සම්පූර්ණ වීම සඳහා තවත් එක් මිනිසෙකු මැරෙන්නේ ආරම්භ ඇවිදයන්ට ගියේ. ගම්වල සිටින මිනිසුන් අනුමානයෙන් නතරේ කොසලජිමාට වෙදලව අන්තිම මිනිමරණ අනුමානයෙන් අපේ ඉල්ලා සිටියා. කොසලජිමා උදා පිළිසමන අඟුලිමාල අතරංගුඩ ගැනීම සුදුලමි. එම පුවත අඟුලිමාලගේ කොට ආරක්ෂක අතර තම පුතුව බේරා ගැනීමේ පුතු සෙනෙහසින් යුතුව තම පුතුව බේරා ගැනීම සඳහා ඔහු සිටින කැලේට ගියේ. බුදුරජාණන් වහන්සේ උදෑසන අවදානයේ බුදුරැසී ලොව දේශපාලනයේ අඟුලිමාල තම ඇගිලි සම්පූර්ණ කර ගැනීම සඳහා තම රෝදලී ඔහුගේ වාහනයේම සූදානම් වන බව දුකද ඒ නෝ ආනන්තරේ පාපාරණය සිදු කරගන්නවා. ඔහුම අනන්තරේ පාපාරණය උදාගෙන බුදුරජාණන් වහන්සේ එම වඩේ වදින අඟුලිමාල මීමව සිටින වඩේට වඩිනේ පාය මිනිසුන් කරසු. ඒ බුදුරජාණන් වහන්සේ එම බාස්කලක අඟුලිමාලේ අඟුලිමාල ස්වාම වඩේ වැඩ කළා. බුදුරජාණන් වහන්සේ වඩන තුරු අඟුලිමාල උන්වහන්සේ ඝාතනය කළ ඇගිලි සම්පූර්ණ කරගෙන චේතනාවෙන් කඩවල ඔසවාගෙන උන්වහන්සේට ජීවිතය. අඟුලිමාල තමයි වහන්සේට නොහැකි වලසේ අධිෂ්ඨාන කරගත් බුදුරජාණන් වහන්සේ සම්සුන් ගමනේ වැඩම කළ අතර අඟුලිමාල බුදුරජාණන් පිළිපසට දෙයෙන් යොදගෙන උන්වහන්සේට ළඟාගෙන වැඩි. දේශනා කෝපේනවත් අඟුලිමාල මෙසේ කියේ මාන ඔබ නවතින් එකට බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මම නවතී සිටිමි. ඔබද නවතින්නේ නැහැ සම්සුන් බුදුරජාණන් වහන්සේගේ එම ප්‍රකාශය අඟුලිමාල මහත් ප්‍රේරිකාවක් වේ. උන්වහන්සේ එම අඟුලිමාල මහා ඔබ ගමන් කරමින් නවතී සිටින බව කියේ. නවතී සිටින මානට නවතන ගැස කියේ. මේ තේරුම උගන්වන්නේ ප්‍රශ්න වෙනවා. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මම සත්ව හිංසාව ඇතුළු පාපකයන් නොකර මෛත්‍රී කරුණාව ආදී බදනවල විනාශිත කරේ නවතන්නේ. ඔබ අනුහිංසා කිරීම ආදී පාපකයන් කරන්නේ නොලතුනේ පැවසු. යන්නේ කාණික ඉදිරියට එම බුදුදහම ඇසු අඟුලිමාලට ඩොලස් පැතුමතර කඩුසා ඇගිලිමාලේ වස්තිදෙන වූ බුදුරජාණන් ළඟ වැඩි ස්වාමීනි මට නිින්දෙන්නේ ප්‍රකාශ කර කරදර විනාශ කිය. එතම පැවිදි ප්‍රසන්න කරන ලැබී ධර්ම කුගලයේ සම්මේලන බුදුදහම සාරදී බුදුගුණය බුදුරජාණන් වහන්සේගේ ළඟ වැඩම අඟුලිමාල තෙරුන් සමගද බුදුරජාණන් වහන්සේගේ චරිතය පැහැදිලි කරන අතර